ලොකු පොඩි අපි හැමෝම කණ්ඩ කැමති කෑමක් නෙමේ මඤ්ඤොක්ක පෙති කියන්නේ. එහෙම නැත්නම් කසාව චිප්ස් කියන්නේ. හැබැයි මේ වෙළඳ පොලෙන් ලබා ගන්න කසාව චිප්ස් ගැඹුරු තෙලේ බදිනවා. ඒ වගේම එකපාරක් බදින්න පාවිච්චි කරපු ඔයිල් නැවත නැවත බැදීම් කටයුතු කරන්න යොදා ගන්නවා. ඉතින් මේ නිසා මේ ආහාරවල ට්‍රාන්ස් ෆැට් එක බහුල ලෙසම ඇති වෙනවා වගේම ටික කාලයක් යනකොට පිළිකාමේ තත්ත්ව වුණත් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා වෙළඳ පොලෙන් ලබා ගන්න අපි රස කර කන මේ මඤ්ඤොක්ක පිටි කන එක හැකිතාක් අවම කරන්න. ඒ වගේම ඔයාට කණ්ඩම ඕනි නම් පිරිසිදු පොල් තෙල් මගින් ගෙදරදී මේ අලපෙති බැද ගන්න. හැබැයි එහෙම වුණත් යම්කිසි අවදානමක් තියෙනවා ට්‍රාන්ස් මේදේ ඇති වෙන්න. ඔයාට පුළුවන් නම් වෙළඳ පොලේ තියෙන නවීන එයා ෆ්‍රයර් එකක් අරගෙන මේ මඤ්ඤොක්ක පිටි බැද ගන්න. ඔයාට ඒ අවදානමත් අඩු වෙනවා. ඒ වගේම ශරීරයට අමතරව එකතු වෙන ඔයිල් ප්‍රමාණයත් නැති වෙලාම යනවා.